මිනිස්සු මේ රට ගැන කතා කරද්දී ඊළඟට කියන කාරණා තමයි මේක ශ්‍රී ලංකාව කියලා. නෑ. 1815 ගිවිසුමේ පැහැදිලිවම සටහන් කරන කාරණාවක් තියෙනවා. මොකද්ද කාරණාව? සිංහලේ රාජ්‍ය. ඒක ශ්‍රී ලංකාව කියලා නැහැ. ඒක තියෙන්නේ සිංහලයේ කියලා රටක්. එතන මේ රටේ නම සිංහලයි. ඒ සිංහලේ රට ලංකාව උනේ කොහොමද? ශ්‍රී ලංකාව උනේ කොහොමද? ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් මේක සිංහලේ රාජ්‍ය. සිංහලයන්ගේ රාජ්‍ය. සිංහයෝ වගේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ රාජ්‍ය. ලෝකේ පාලනය කරන්නට පුළුවන් මිනිස් වර්ගයා ජීවත් වෙච්ච රාජ්‍ය. ස්වරූපෙන් රවුලවවපු කොණ්ඩවවපු මදක් බාහුව බර නිසා බාහුව ශක්තිමත් නිසාම ඉදිරියට නෙරා ආපු මිනිසු. ඒ නිසා අපි පෙනුනේ ස්වරූපෙන් සිංහයෝ වගේ. ඒ ස්වරූපයක සිංහයන් ජීවත් වෙච්ච ජාතිය. අපේ හනු බොහොම පළල්. අත් දෙක කතා කරද්දී බොහොම වේගෙන් චලනය වෙනවා. ඒ අවශ්‍ය අරමුණු වලට අතේ චලනය සිදු වෙන ජාතියක්. සිංහයාගෙත් එහෙමයි. මේ සිංහයාගේ ස්වරූපය නිරායාසයෙන්ම අපේ ජානවල තිබුණා. ඒ නිසායි අපි සිංහයෝ කියලා කිව්වේ. අහසින් ගමන් කළ සිංහ දේශේ වැසියන් කියන්නේ අපිට. ඒ අහසින් ගමන් කළ සිංහ දේශේ වැසියන් කියලා කියන්නේ ඔය කියන ඉතිහාසය දක්වන සිංහ දේශයෙන් පැමිණි මිනිසුන් විසින් පිරමීඩ සකස් කරන ලදී කියලා කිව්වට ලෝකෙ කිසිවෙක් දන්නේ නැහැ සිංහ දේශේ කොයිද කියලා. සමහර මිනිස්සු කියන එක සිංගප්පූරු කියලා. නෑ. මෙහි අපේ රටේ අහසින් ගමන් කරේ අපි. සුද්දන් වැද්දන් වන යුගයේ අහසින් ගමන් කරේ අපි. සුද්දන්ට සංස්කෘතියක් නොතිබිච්ච කාලේ උන්ට සංස්කෘතිය කියලා දුන්නේ අපි. ඔවුන් තුල වෙදකමක් නොතිබුණු කාලේ ඔවුන්ට වෙදකම කියලා දුන්නේ අපි. ඔවුන්ට සැබෑ ආර්ථික පිටම දරුමක් නැතිකොට ඔවුන්ට ආර්ථිකය කියලා දුන්නේ අපි. ලෝකේ බටහිර විද්‍යාව ගණිතමය පදනමකට ව්‍යුහගත වෙද්දී ලෝකේ ඉන්දියාවේ සියලු තාක්ෂණය ගණිත ව්‍යුහයකට ව්‍යුහගත වෙද්දී ඒ ගණිත ව්‍යුහය අවුරුදු 6000 කලින් ව්‍යුහගත වෙලා තිබුණේ මේ රටේ. නයිල් නිම්න ශිෂ්ටාචාර ඉන්දු නිම්න ශිෂ්ටාචාර බිහි වෙනට කලින් මේ හෙළ ශිෂ්ටාචාර තිබුණා. මායා ශිෂ්ටාචාර තිබුණා. මායා ශිෂ්ටාචාර නිර්මාණය වෙන්නේ මේ රටේ ආදර්ශ කොටගෙන. ඒක ඕන කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සාධක භෞතික වශයෙන් මතර ලෝකෙ තුල තියෙනවා. හැබැයි ඒ දේවල් අපේ මිනිස්සු පිළිගන්න කැමති නැහැ. මොකද අපේ මිනිස්සුන් අවශ්‍ය පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ලිඛිත සාක්ෂි. හැබැයි ලිඛිත සාක්ෂි යට ගහලා පුරාවිද්‍යාත්මක සාක්ෂි වෙනස් කරලා ලෝකේ වැජඹුණු රාජ්‍යයන් අතරත් ඕන තරම් පවතින. ඒ නිසා මතක තියාගන්න මේ සිංහල ජාතිය කියලා කියන්නේ සුවිශේෂී කාර්යභාරයක් ලෝකෙට ඉෂ්ට කරන්න ඉන්න ජාතියක්. ඒ ලෝකයා රැක ගන්න. ලෝකයා මානව ගුණධම් වලින් වර්ධනය කරන්න. ලෝකයාට මිනිස්කම කියලා දෙන්න. ලෝකයේ ආර්ථික වශයෙන් නිවැරදිව සංවර්ධනය කරන්න. ඔබ යන තැන හදන්න. සරලව.